අංකඩ කියන මෙන්න මේ ස්ථානයේ මේ ත්‍රිවිධ හමුදා ස්මාරකයක් ඇදුවා. මේ ස්මාරකය හදන්න හේතු තුනක් තියෙනවා. හැබැයි මේ කඳවුරට LTT ප්‍රහාරයක් එල්ල කරනවා 2000 3:31 මේ කඳවුර වට කර ගන්නවා LTT බලානි පිටින් ඇවිල්ලා. මතක ඇති අපේ ආමතුරන්ට මේ කලපුත් එක්කම තරණය කරලා මේ ඉදිරියට ගමන් කරලා මේ අලිමංකඩ කියන කඳවුර 2000 3:31 වට කරගෙන අප්‍රේල් 22 වෙනකම් මේ කඳවුරත් එක්ක සටනක් ඇති වෙනවා. අපිට වතුර ටිකක් වන් නැතුව අහිමිච්ච කඳවුරක් තමයි මේ අලිමංකඩ කියන හේතුව විශේෂයෙන්ම එදා ඒ සොල්දාදුගේ වතුර ප්‍රවාහනේ සෑම දෙයක්ම මෙතන ඉඳන් කිලෝමීටර් 4ක් යා අයිය කච්චි නින්ද ආලදී ලංකාවේ තිබු හොඳම වතුර අන්න ඒ නින්දෙන් තමයි මේ කඳවුරට වතුර ප්‍රවාහන සෑම දෙයක් ප්‍රවාහනය කරේ. හැබැයි LTT එක ඒ කුවේනි හන්දියෙන් ඇවිල්ලා ඒ අයිය කච්චි නිකින නින්ද තමයි ඉස්සරව මල්ලගෙන මේ කඳවුරත් එක්ක සටන් කරේ. අදම අර බවුනියන් එහාට තමන්ගේ ගෙවල් වලට දාලා මේ රටේ යුද්ධයක් එක්ක ගමන් කරද්දී මේ හදවත කළු ගලක් වගේ ශක්තිමත් කරගෙන මේ මුළු රට බේරගන්න මෙන්න මේ ස්ථානයේ සේනාංක 4ක් එකතු වෙනවා. උතුරෙන් එනවා සේනාංක 2ක් 53 හා 55. දකුණෙන් එනවා සේනාංක 2ක් 57 හා 58. සාමාන්‍ය බෙල්ල කියලා හඳුන්වන්නේ මෙන්න මේ ගමන් කරන කිලෝමීටර 1.5 සංගාමනින් බෙල්ල කියලා හඳුන්වන්නේ ලංකාවේ කුඩාම ස්ථානට. එතකොට ලංකාවේ ලොකම කලපු කිලාලි කලපු අහලා ඇති මේ ඉදිරියෙන් ගන්නේ මේ ලංකාවේ තියෙන ලොකු විශාලම කලපු කිලාලි කලපු. එතකොට මම කිව්වා මේ ස්ථානේ අපි පටුම ස්ථානින්ද මේ ස්ථානේ තව විශේෂ දෙයක් බලන්න පුළුවන්. හේතුව තමයි ඉර නැගීම හෝ බැසීම. අපි බලනවා අපි සිරිපාදේ හදවතින්ම ගිහිල්ලා අපි සී කරලා ඉර සේවය කියලා අපි බලනවා ඉහළම ස්ථානයක් ඉඳලා. හැබැයි මේ පහළම ස්ථානේ මේ ස්ථානේ බලන්න පුළුවන්. අපි අමරෝ දන්නවා ඇති ඊට කලින් මේ හේතුව තමයි ලංකාවේ බෙල්ලට කියලා අපි හිට ගත්තාම අපිට පේන්නේ කලපු දෙකක්. අර චුණ්ඩුකොළම කලපියෙන් උදේ 6ට ඉර නෑගෙන එනවා. හවස 6ට අර කිලාලි කලපියෙන් ඉර බහගෙන යනවා. අපි ලංකාවේ කවයක් බලන්න පුළුවන් තැන් දෙකයි තියෙන්නේ. එකක් තමයි සිරිපාදේ හා මෙන්න මේ අලිමංකඩ කියන ස්ථානේ. ඒ වගේ වැදගත් තැනක් තමයි මේ අලිමංකඩ කියන ස්ථානේ. හේතුව තමයි අපි ලංකාවේ පටුම ස්ථාන තමයි අද ඇවිල්ලා තියෙන්නේ. මේ අලිමංකඩ කියන කියන්නේ මේ ස්ථානේ වැදගත් තැනක්. හේතුව තමයි මේ තියෙන්නේ ත්‍රිවිධ හමුදා ස්මාරකයක් 2010 අවුරුදු 30ක් මේ රටේ යුද්ධ නිමා කරලා අද මේ රටට නිදහස ලබා දෙනවා. දකුණේ ඉඳන් උතුරටත් උතුරේ ඉඳන් දකුණටත් අපිට පැහැදිලි රටක නිදහසේ ගමන් කරන්න. හැබැයි මීට අවුරුදු 17කට කලින් මේ යුද පිටියක් මේ අලිමංකඩ කියන ස්ථානයේ වැදගත් තැනක්. හේතුව තමයි අපේ රණවිරුවෝ දහස් ගාණක් මේ රට වෙනුවෙන් ජීවිතය පුද කරලා මේ අඟලක් ගානට තමන්ගේ ලේ හල්ලා දාඩිය හල්ලා මේ රට බේරගත්තු ස්ථානයක් තමයි මේ අලිමංකඩ කියන ස්ථානය. එතකොට මේ ත්‍රිවිධ හමුදා ස්මාරකයේ 2010 ඒ කියන්නේ අවුරුදු 30ක යුද්ධයේ 2009 මැයි 18 මේ රටෙන් අහිමි වෙලා මේ රටෙන් නිදහස ලබා දීලා මේ අලිමංකඩ කියන මෙන්න මේ ස්ථානයේ මේ ත්‍රිවිධ හමුදා ස්මාරකයක් ඇදුවා. මේ ස්මාරකය හදන්න හේතු තුනක් තියෙනවා. විශේෂම හේතුව තමයි හසලක ගාමිණී කියන විරුවා. ඒ කියන්නේ අපි සෑම දිනක් තමයි ඒ යෝධයා ඒ සිංහයා මීට අවුරුදු ගානකට කලින් 91 තමන්ගේ ජීවිතේ පුද කරලා බේරගත්තු එක කඳවුරක්